ආණ්ඩුව එක්දිම කිව්ව එකක් තමයි ආණ්ඩුවට පවර ගන්නවා ජනතාවගෙන් හොරා ගාපු ඉඩ කඩන්නේ. ඒ පවර ගත්තට මත් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක විශ්වවිද්‍යාලවල බෙදලා දෙන්න කියන්නේ තමයි අද අපි අන්තරේ විදියට. ඒක ඔබතුමාලා ඒ අදාළ ආයතන වලින් කතා කරලා අදාළ ආයතන කියන්නේ මහත්තයෝ ඒගොල්ලෝ කතා කරන්නේ නැත්නම් මොකද්ද අපිට කරන්න කියන්නේ? ඒක එහෙමයි කියලා අපිට ඉඩමෙද ඇතුල් වෙන්න දෙන්න බෑ. එකක් නැහැ. අපි යනවා. නෑ මේ කරුණාකරලා මේ රාජකාරිය බාධා කරන්න එපා. කරුණාකරලා මේක අපි කාර්යම ඕනේ අපි කැම්පස් වලට එන්න. අපේ පස්සේ පරම්පරාවක තව ළමයි ඒකට කැම්පස් එකක් ඇතුළට එන්න දෙන්න කියලා. ගඳුම්කරු අන්තර්විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය රාජ්‍යවසේදී අන්තර්විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විදියට අධ්‍යාපන අමාත්‍යාංශ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ දැනුවත් කිරීමක් කරලා තිබ්බා. අපි ගත්ත ක්‍රියාමාර්ගෙත් එක්ක අධ්‍යාපන අමාත්‍යාංශත් එක්ක සාකච්ඡාවකට එන්න කියලා. ඒතකොට ඒකේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැත්තෙන් කරපු ඉල්ලීමකට අනුව තමයි අපි අන්තර විදියට සාකච්ඡාවට එන්නේ. මොකද අපි එක පැත්තකින් මේ විදිහට අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් තෝරනවා වගේම අපි ඕනම වෙලාවක අධ්‍යාපන අමාත්‍යාංශය සහ අදාළ අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා මේ ගැටලුව විසඳ ගන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. ඒතර ඒකම දිගුවක් තමයි අපි මේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැහැදිලිව කියන්න ඕන ඔය සම්බන්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායම. බොරු සංදර්ශන දාන්න ලෑස්ති වෙන්න එපා. ඒ ශිෂ්‍යයන්ටත් ඔබ ආණ්ඩුවේ පළවත්ත කාර්යාලයට ගිහිල්ලා කතා කරන්න. එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇවිල්ලා කතා කරන්න. නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා කතා කරන්න. මේ ප්‍රශ්නේ ඔයාලට කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ආණ්ඩුවට කියන්නේ කොහොමත් මෙතන ආණ්ඩුවේ ශිෂ්‍ය පිරිසක් නේ ගිහිල්ලා ආණ්ඩුවත් එක්ක මේ සෙල්ලම් දාන්නේ පොලිසියත් එක්ක සෙල්ලම් දාන්නේ. ඒ නිසා අපි කියනවා ඕවා කරන්න ඕනේ නැහැ. අපරාධේ පව්වර සමහර ශිෂ්‍යෝ ඒ නිසා කරන්න තියෙන එක තමයි මේ පළවත්තට ඇවිල්ලා කතා කරගත්තා නම් මේවා කරන්න. මොකටද එන්නේ කියලා දෙන්න මල්ලේ? හදිස්සිය සාකච්ඡාවක් දෙනවා කියලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන අරගලේ සම්බන්ධයෙන්. ඒලා සාකච්ඡා කරලා මේක විසඳ ගන්න පුළුවන් නම් ඒක එහෙම විසඳ ගන්න ලෑස්ති. ඇත්තම අන්තරය එතකොට කවුද? ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ අන්තරය කවුද කියලා තීරණය කරන්නේ බහුතර ශිෂ්‍ය සංගම් ප්‍රමාණය. අන්තරය කියන්නේත් මේ ලේරුමෙන් හම්බෙන එකක්. අන්තරය දැන් දීකට කලින් මෙතනට ඇවිල්ලා රාශියක් කරා මේ ඔයාලට එහෙම මේ ආණ්ඩුවත් එක්ක කතා කරලා ජනාධිපති කාර්යාලයට ගිහලා මේක විසඳ ගන්න පුළුවන් හැකියාවක් තියාගෙන තමයි මේ බොරුවට මේවට ඇතුල් වෙන්නේ කියලා. ඒක විහිළුවක් කියලා තමයි ඒගොල්ලන් හැමෝම ප්‍රකාශ කරන්නේ. මම කියන්නේ ඔය කොහෙවත් ඉන්න කට්ටියක් ඉන්න දේවල් ගණන් ගන්න ඕනේ නැහැ දැන් ඔය. ඉස්සරහට දිගටම මේ ඔය බෙදර ඉන්නවද මොකද වෙන්නේ? නිශ්චිතව අපි මේ වෙද්දී අන්තරේ විතර කඳුරු බැඳලා තින්නේ මල්ලාණේ ඉඩම ඇතුළත. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේකට සම්බන්ධ වෙලා ඉන්නේ මේ මොහොතේ. අද දවසේදී සාකච්ඡාවෙත් අපි බලාපොරොත්තු වෙන මට්ටමේ ප්‍රතිඵලයක් නැති එකත් එක්ක අපි අඛණ්ඩව ක්‍රියා මෙතන පොලිසිය කිසිම බාධා කිරීමක් පේන්නේ නැහැ. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කියලා එකක් පේන්නේ නැහැ. ඒ වගේම තමයි අමාත්‍යාංශ වලින් සාකච්ඡා දෙනවා අපිට පේනවා. ඒ වගේම තමයි ගිහිල්ලා ඇමතිවරු ප්‍රකාශ දෙනවා මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳනවා කියලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ප්‍රශ්න අරගෙන මෙහෙම ආවා. ඒවා සටන් ජයග්‍රහණය කරේ අතරම ගුටි කාලා පොලිසිය ගහලා හිරේ ගිහිල්ලා නඩු පැටලිලා ඒවා මේවා වෙලා. දැන් මේ සිදුවීමෙන් පස්සේ මම හිතන්නේ ආණ්ඩුව පණිවිඩයක් දෙනවා අනිත් විශ්වවිද්‍යාල වල ප්‍රශ්න තියෙන ශිෂ්‍යයන්ටත් පුළුවන් මෙවැනි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න. මෙවැනි ඇතුළු කරන්න පුළුවන් කියලා. අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල දෙකක් තියෙන්න පුළුවන්ද? කාට හරි මේවයි නම් අරගෙන එක එක ඒවා කියන්න පුළුවන් කරන්න පුළුවන් මාධ්‍ය සංදර්ශන දාන්න පුළුවන්. නමුත් ව්‍යාපාරේ කිසිම වෙලාවක මේ ආණ්ඩුව වලට කඩේ ගිය ව්‍යාපාර ඒ අන්තරේ නෙමෙයිනේ ඒ JVP අන්තරේ. ඒ පැලවත්තේ අන්තරේ. හරියට චෙක් කරගත්තොත් ඕකේ කට්ටිය කවුද කියලා බලාගත්ත හැකි. ඒත් නීතිය බාර දුන්නා නම් සැමට එකයි නම් අන්තරයට පුළුවන් ද මේ ගෙවල් අල්ලගන්න යන්නේ. මං හිතන්නේ කුලී නිවේසී පනත තියෙන්නේ අන්තරයට. ටෙලි නාට්‍යයක වගේ තමයි මං හිතන්නේ මේ බොහොම පැහැදිලිව මේක රජයේ පාර්ශවයක් විසින් ගිහිල්ලා ඒ කරපු කටයුත්තක් බව පොලිසියේ හැසිරීම තුලින්ම අපිට දැක් ගන්න පුළුවන්. එහෙම නැතුව පොලිසියට මෙවැනි තොරතුරු ඇවිල්ලා මෙවැනි කණ්ඩායමක් ගිහිල්ලා ඒ ආකාරයෙන් මේක වළක්වා ගැනීමට කටයුතු කරන රටේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක පොලිසිය දැනම ඒකට අවශ්‍ය ඒයට සහයෝගය ලබා දීමක් සිද්ධ දැන් ජනාධිපතිතුමා කියවන නීතිය සැමට සමානයි කියලා. දැන් කෝ මල්වානි ජනතා විමුක්ති පෙරමුණට අනුයුක්තව අලුතෙන් හදපු අන්තරේ ශිෂ්‍යෝ ගිහිල්ලා අන්න මල්වානේ මේ ගේ අල්ලගෙන ඉන්නවා. රජයේ දෙපළත්පත් කරගෙන ඉන්නවා. දැන් පැය 72ක් ගියා. කෝ නීතිය?
හැබැයි ශිෂ්‍ය සංගමයකට හෝ මොනෑම් පුද්ගලයෙකුට රජයේ සන්තකව තියෙන දේපොලකට ඇතුල් වෙලා එහි බලහත්කාරයෙන් පදිංචි වෙන්න බෑ. ආණ්ඩුව JVP එකේ නා. අන්තරේ JVP එකේ නා. උද්ඝෝෂණ කරන්නේ JVP කාරයෝ නා. ඇයි බොරු සංදර්ශනයක් දාන්නේ මෙතන ගිහිල්? මෙතන ගිහලා සින්දු කියමින් ගයමින් නටමින්. එහෙමනම් උසාවියේ වෙන්දේසි කරන්න දාපු වාහන තියෙනවා අර යාඩ් වල. ඉතින් අපිටත් ගිහිල්ලා කියන්න පුළුවන් කාට හරි පාරේ ඉන්න මිනිස්සෙකුට අපිට යන්න ට්‍රාන්ස්පෝර්ට් නැහැ. අපි ගිහිල්ලා ඒ වත්පත් කරගන්නවා. එහෙම නැත්නම් අර දිත්වා සුලි කුණාටුවට අහුවෙලා මාස ගාණක් අර ටෙන්ට් වල ඉන්න මිනිස්සුන්ට කියන්න පුළුවන් මේගොල්ලෝ අර දෙනවා කියපු മന്ത്രി නිවාස වලට ගිහිල්ලා ඒගොල්ලන්ට පදිංචි වෙන්න ඕනේ කියලා.